හොහෝ වයි හැන්දෑව නිකයත් එක්ක දිල් මේ දවසල ගෑන් ළමයි ගොඩක් වෙලාවට ඔන්ලයින් තමයි ඒගොල්ලන්ගේ බොයි ෆ්‍රෙන්ඩ්ලාව හොයාගන්නේ. ඉතින් මොකද නිකයි වගේ හිතට අමාරුයිද? නෑ එහෙම නෙමෙයි. ඔය විදිහට බොයි ෆ්‍රෙන්ඩ්ලා ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා හොයාගන්න ගිහිල්ලා අමාරුවේ පැටිච්ච මිනිස්සු සෑහෙන්න ඉන්නවා. අර සාරි වලින් එල්ලුනේ ඒගොල්ලෝ නේද? කොහොම හරි පහුගිය දවසේක ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ඔන්ලයින් බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගත්තු ගර්ල් කෙනෙක් ඒ බොයි ෆ්‍රෙන්ඩ්ට එයාගේ ගෙදරට එන්න කියලා තියෙනවා. මගුල කතා කරගන්න. මගුල කතා කරගන්න හරි මොකක් හරි එකට වෙන්න ඇති. කොහොම හරි මේ කොල්ලා මේ ගෑනු කෙනාගේ ගෙදරත් ගිහිල්ලා තියෙනවා. කොහොම හරි කොල්ලා කෙල්ලගේ ගෙදර ගිහිල්ලා කෙල්ල එහෙට මෙහෙට වෙච්ච අතරතුරේදී දෑවැද්ද ප්‍රශ්නේ මතුවෙලා. නෑ යෝධයෝ ඒ කෙල්ලගේ බල්ලයි ගෙදර තිබුණු ටීවී එකයි අරගෙන මේ කොල්ලා පැනලා ගිහිල්ලා නේද? නෑ මාරේ බල්ලෙක්නේ. බල්ලා නෙමෙයි පැනලා ගිහිල්ලා තියෙන කොල්ලා. කොහොම මේ කෙල්ල පොලිසියට කියලා පොලිසියෙන් ඊට පස්සේ මේ හොරා හැම තැනම හොයලා තියෙනවා. බල්ලව ඩොලර් 4000ක් විතර වටනවලු. ටීවී එක ඩොලර් 3000ක් විතර වටනවලු. කොල්ල කොච්චර වටිනවද? කොල්ලා මේක අහගන්නවා කොහොම හරි ඩොලර් 7000ක විතර බඩු නැති වෙලා තියෙනවා. කොල්ලගේ නම එක කෑල්ලයිලු මේ කෙල්ල දන්නෙත්. නම ජොයල් කියලා තමයි ආරංචි වෙන්නේ. කොහෙද ඉන්නේ කියලාවත් අඩුම ගානේ දන්නේ නෑලු. මොකද ඔන්ලයින් එකේ හම්බ වෙලා තියෙන්නේ. මොකක්ද එහෙකට කෙල්ලගේ හෑන්ඩ් ෆෝන් එක ඉල්ලගෙන මේ හොරා කෝල් එකක් අරන් තියෙනවා. එතරින් ඒ හොරාගේ ඇඟිලි සලකුණු අරගෙන පොලිසිය මෙයාව හොයාගන්න තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි පොලිසිය මේ ගැන පරීක්ෂණ පවත්වන අතරතුරේදී ඒ කොල්ලා බල්ලවයි ටීවී එකයි ආයෙමත් අරගෙන ඇවිල්ලා හෙමීට ගෙදරින් තියලා ආයෙමත් මාරු වෙලා ගිහිල්ලා කියලා තමයි ආරංචි වෙන්නේ. හැබැයි හොඳ හොර කොල්ලෙක් නේද? නැති ඒ කොල්ලට හිතෙන්නේ නැති ඉතින් දැන් මේක හොරකම් කළා බේරෙන්න බෑනේ. කොහොම හරි හොයාගන්නවනේ. ඒක නිසා තමයි ඔක ආයෙක් දීලා යන්නේ. නිකයි ඔය කොල්ලා දැන් මේ දවස්වල සින්දුවක් කියනවනේ. මොකද්ද? මම කියලා පෙන්නන්නද? හිම්මේ නැති පෙමකට ඉකිබින්ද හැඬුමට හිත මගේ බොළඳ වෙලා බල්ලව හොරකම් කළ ඒ වරදට පොලිසිය එරෙහි වෙලා. පොලිසිය මට එරෙහි වෙනවා මේ ඔය වගේ සින්දු කනවට. ඒක නිසා ඔන්න ඔය සින්දුව දානවා ඊළඟට ප්ලේ වෙන්න තියෙන. කියා ගන්න මට දහසක් දේ. හොම්බ තලා ගන්න ඕනද?